අයිබෝන් අපි ට්‍රැවල් හැක්ස් ජෙසි. ඉතින් පිටරට සංචාරය කරන ඔයාට පොඩි පොඩි ට්‍රැවල් ටිප්ස් පොඩි පොඩි හැක්ස් දෙන අපි අද ඇවිල්ලා ඉන්නවා තායිලන්තයේ අගනගරයේ ස්වර්ණභූමිය වලට. ඉතින් මේ ස්වර්ණභූමිය එයාපෝට් එකේ තියෙන ස්වර්ණභූමිය එයාපෝට් එකේ තියෙන පිටත් වීමේ පර්යන්තයේ තමයි අපි ඉන්නේ. ඉතින් මේ වෙලාවේදී අපි ඔයගොල්ලන්ට අපේ මේ එපිසෝඩ් එහෙම නැත්නම් වීඩියෝ මාලාවේදී යන්නේ ඕගොල්ලන්ගේ පාස්පෝර්ට් එකේ නම පාවිච්චි කිරීම ගැන. මීට පෙරදිත් අපි ඕගොල්ලන්ට කිව්වා එයි ඔබට පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනි කියලා. ඉතින් පාස්පෝර්ට් එකක් තිබුණොත් තමයි ඔබට එයා ටිකට් එකක් දාන්න පුළුවන් වෙන්නේ. හැබැයි එයා ටිකට් එකක් දාන්න සමහර වෙලාවට පාස්පෝර්ට් එක ඕනේ නැති වෙලාවලුත් තියෙනවා. පාස්පෝර්ට් එකේ තොරතුරු අවශ්‍ය නැති. සාමාන්‍යයෙන් පාස්පෝර්ට් එකට තොරතුරු දානකොට පාස්පෝර්ට් නම්බරයක් තියෙනවා, උපන් දිනේ තියෙනවා, පාස්පෝර්ට් එක එක්ස්පයර් වෙන ඩේට් එක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධ දේවල් තියෙනවා. ඉතින් සමහර ගුවන් සමාගම් වල ටිකට් එකක් බුක් කරනකොට ඕගොල්ලන්ගේ මොකවත් ඕනේ සම්පූර්ණ නමයි වාසගමයි විතරක් දැම්මහම ප්‍රමාණවත්. සමහර තැන් තියෙනවා සම්පූර්ණ නම වාසගමට අමතරව එක්ස්පයරි ඩේට් එක දාන්න තියෙනවා. සමහර තැන් වල පාස්පෝර්ට් නම්බරේ දාන්න තියෙනවා. සමහර ඒවා උපන් දිනේ දාන්න තියෙනවා. ඉතින් මේක පාස්පෝර්ට් එක පාවිච්චි වෙනවද නැද්ද කියන එක යාලා ඉන්න එකකින් යාලා ඉන්න එකට වෙනස් වෙනවා. යම් ආකාරයකින් හරි ඔබ පාස්පෝර්ට් එකක් නැතුව ටිකට් එකක් බුක් කළොත් ඔබ පාස්පෝර්ට් එක ගන්න ප්‍රමාද වෙලා නම් ඔබ අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එක ඔබේ ට්‍රැවල් ඒජන්ට් ඔබේ ඔබේ ටිකට් එක රිසීව් කරපු බුකින් රිසර්වේෂන් එක කරපු ඒජන්ට් ලාවා ඔබේ පාස්පෝර්ට් එක අප්ඩේට් කරන්න අමතක කරන්න එපා. අපි හිතමු ගුණරත්න කියලා මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා පළවෙනි වතාවට රට යන්න ලෑස්ති වෙනවා. එතුමාට පාස්පෝර්ට් එකක් නෑ. ඉතින් ට්‍රැවල් ඒජන්ට් කියනවා ගුවන් ටිකට් පත්වල මිල ඉහළ යනවා. ඒ නිසා මොනා කරන්නද ඉක්මනටම ටිකට් එක වෙන් කරමු කියලා. දැන් මේ මහත්තයාට ටිකට් එකක් දාගන්න පාස්පෝර්ට් එකක් නෑ. මේ මහත්තයා පාස්පෝර්ට් එක හදන්න පාස්පෝර්ට් ඔෆිස් එකට දීලා තියෙනවා. දැන් මේ වගේ ලාගද මොකද වෙන්නේ? ට්‍රැවල් ඒජන්ට් කියනවා මහත්මයා ඔයාගේ උපන් දිනේ දෙන්න. ඔයාගේ සම්පූර්ණ නමයි වාසකමයි දෙන්න කියලා. මේ මහත්තයාගේ නම දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩාර. ඒතර ගුණරත්න බණ්ඩාර කියන නම දැම්මා, දිසානායක මුදියන්සේලාගේ දැම්මා. එයාගේ උපන් දිනේ දැම්මා, අප්ඩේට් කළා. දැන් පාස්පෝර්ට් නම්බරයක් නැහැ. මේ වෙලාවේදී මේ මහත්තයා සති දෙකකට පස්සේ පාස්පෝර්ට් එකක් අතර ගන්න අලුතෙන්. ඒ වෙලාවේදී මේ මහත්තයා මොනා කරන්න ඕනේද? ඒජන්ට් දීලා පාස්පෝර්ට් එක අප්ඩේට් කරගන්න ඕනේ. ඒක නැත්තම් ගැටලුවක් වෙන්න පුළුවන් එයාපෝට් එකේ. ඉතින් පාස්පෝර්ට් එකේ කොහොම බලගත්තු එකක්. ඉතින් ඔයා දැන් එයාපෝට් එකට එනවා. එනකොට ඔයාගේ පාස්පෝර්ට් එකේ තියෙන නම නෙමෙයි එයා ටිකට් එකේ තියෙන්නේ. එයා ටිකට් එක කියන්නේ ට්‍රැවල් අයිටනරියේ තියෙන්නේ. දැන් දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩාර මහත්තයාගේ නමේ කැලලක් නෑ. බණ්ඩාර මිසින්. ඔන්න ඔක ලොකු ප්‍රශ්නයක්. එක්ක බණ්ඩාර කියන නම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් B කියන නම තියෙන්න ඕනේ. B අකුර තියෙන්න ඕනේ බණ්ඩාර වෙනකොට. නැත්නම් B හෝ බණ්ඩාර දෙක එකක් තියෙනවා. දැන් දෙකම නැහැ. දැන් මේක ෆ්ලයිට් එකට ගන්නකොට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේක චෙක් කරන ප්‍රධාන කට්ටිය දෙගොල්ලක් ඉන්නවා. අංක 1. ඔයාගේ එයා ටිකට් එකට අදාළව, ඔයාගේ ට්‍රැවල් අයිටනරියට අදාළව, PNR අංකයට අදාළව, රිෆරන්ස් නම්බරයට අදාළව ඔයාට බෝඩින් පාස් එකක් නිකුත් කරනවා. ඒ බෝඩින් පාස් එක නිකුත් කරන බෝඩින් කවුන්ටරේ ඉන්න ඔෆිසර් කෙනෙකුට නියෝජිතයෙකුට පුළුවන් ඔයාව ඔන් බෝඩ් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්න. ඔයා ගන්නවක හෝ නොගන්න එක ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව ඉන්නේ. ඒ වෙලාවේදී ඒගොල්ලෝ අදාළ එයාලයින් එකට කතා කරලා කියනවා මෙන්න මෙහෙම කස්ටමර් කෙනෙක්ගේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා ඇමෙන්ඩ්මන්ට්ස් ඇමනුම් එක්කහුව කරලා තියෙනවා කියලා. ඒ වෙලාවේදී ඔයාට ෆ්ලයිට් එකට ගොඩ වෙලා යන්න හෝ නොගෙන ඉන්නත් පුළුවන්. සමහරලාට ඔය වචනයක් අකුරක් වෙනස් වුණොත් ඒක ඔයාව ආපහු හරවලා ගෙදර යවන්න තරම් ප්‍රබල වෙන්නත් පුළුවන්. ඒ නිසා අපි ඔබට මේ වීඩියෝ එකේදී වෝන් කරනවා මොකද්ද? අනිවාර්යයෙන්ම පාස්පෝර්ට් එකටත් එක්ක ඔයාගේ නම ගැලපෙනවද නැද්ද කියලා. ඒ නිසා බණ්ඩාර කියන නම වෙනස් වෙලා එයාට බෙන්ඩාර කියලා තිබුණොත් BA වෙනුවට BE තිබුණොත් ඒකත් ගැටලුවක්. එක ලෙටර් එක අකුරක වචනයක වුණත් වෙනසක් වුණොත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වාට. ඒකත් ඔබ හොඳින් මතක තියාගන්න ඕනි. ඒ වගේම තමයි මේක බෝඩින් කවුන්ටර් එකේ ඉන්න බෝඩින් පාස් කඩන නිලධාරියා වගේම ඉමිග්‍රේෂන් එකේ ඉන්න ඉමිග්‍රේෂන් ඔෆිසර්ටත් ඔබ ඕනනම් ඔන් බෝඩ් ගන්න නැතුව ආපහු වල යන්න පුළුවන්. මේ තැන් දෙකේදීම ඔබ ෆිල්ටර් වෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. ඔබ විදේශ ගමනක් විදේශ රටකට යනවා නම් ඔයාගේ නම හරිද කියලා. ඉතින් නම් දානකොට ඒ ට්‍රැවල් ඒජන්ට්ලා බුකින් රිසර්වේෂන් කරන ඔෆිසර්ස්ලාගේ තියෙන වෙනම සංඥා ක්‍රමයක් වෙනම සංකේත ක්‍රමයක්.
ඒගොල්ලෝ මේ සංකේත ක්‍රම වලට අනුකූලව තමයි මොනා කරන්නේද? තමන්ගේ දාන්නේ. දැන් අපි කිව්වා දිසානායක මුදියන්සේලාගේ ගුණරත්න බණ්ඩාර. එහෙමනේ නම. ඒතර දිසානායක කියන නම දාලා දිසානායක කියලා ඉංග්‍රීසි වලින් දානවා. මුදියන්සේලාගේ එනකොට එම් අකුර දාන්න පුළුවන්. ඒක ඕකේ. දැන් ඔයා බලාවි මේ වීඩියෝ එක බලලා අපේ දෙවෙනි කෑල්ල නෑනේ කියලා. ඒක ඕකේ. හැබැයි මුල් නම තියෙන්න ඕනේ. සර්නේම් එකේ මුල් නම තියෙන්න ඕනේ. ගුණරත්න නමක් තියෙන්න ඕනේ. ඒකට නම පටන් ගන්න එක. ඒක ගුණරත්න කියලා තියෙන්න ඕනේ. බණ්ඩාර කියන එක බණ්ඩාර කියලා දාන්නත් පුළුවන්. බී අකුර දැම්මත් ඇති. මොකද ලංකාව වගේ රටවල මිනිස්සුන්ට දිග වාසගම් තියෙනවා. ඔබ දන්න ඔය රත්නපුර, කෑගල්ල, මාතලේ, මහනුවර, කඳුඩු රට අයට දිග නම් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවකට මේ වීසා මේ ටිකට් එකක් බුක් කරන්න කියන තැන මොනවා වෙනවද? තියෙන්නේ පොඩි ස්පේස් එකක්. ඒ වෙලාවට කෙටි සලකුණු දාන්න පුළුවන්. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ගමනක් යන්න හිතා ඉන්නවා නම් විදේශගත වෙනවා නම් ඔබ හරියට චෙක් කරලා බලන්න ඔබගේ නම හරිද අනුකූලද ගැලපෙනවද කියලා. එහෙනම් අපි travel hacks එක මේ අලුත් තොරතුරු කියන වෙලාවේ තායිලන්තයේ ස්වර්ණ භූමිය ඉඳලා තමයි මේ කතාව ඔබට කිව්වේ. තවත් වැඩසටහනකින් හම්බ වෙනවා. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා.